අන්‍යෝ ආයුබෝවන් මගේ වීඩියෝස් වලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අද අපි යමු. මම මේ ලෑස්ති වෙන්නේ අද මගේ නිවාඩු දවසේ ඉදිරි දවස් කිහිපයකට හරියන්න පුංචි කෑම වර්ග ටිකක් හදාගන්න. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඕනම රටකට ආවහම තමන්ගේ ජීවිතය අර පිරිමැස්මෙන් ගත කරන්න නම් තමන්ගේ ආහාර වේල ගෙදරම හදාගන්න එක ස්ටුඩන්ට් කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් අද මම මේ ලංකාවේ ස්ටයිල් එකට හදන කෑම වර්ග දිහා බලාගෙන කොරියානු ෆුඩ් කල්චර් එක ගැනත් පුංචි දේවල් ටිකක් අපි කතා කරමු. කොරියාවේ ෆුඩ් කල්චර් එක ගැන කතා කරාම කොරියානුවන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. හැබැයි ලංකාවට වඩා එයාලගේ සයිඩ් ඩිෂස් ටිකක් වෙනස් වෙනවා. කොරියානු ආහාර වේලක බන්චාන් කියන සයිඩ් ඩිෂස් වර්ග කිහිපයක් දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ප්‍රධාන කෑම වර්ගයේ මේසෙට ගේන්න කලින් කිම්චි, පලා වර්ග, මාළු, බෝංචි, බිත්තර මෙන්න මේ වගේ සයිඩ් ඩිෂස් කිහිපයක් එයාලා මේසෙට අරගෙන එනවා. ඊට පස්සේ විශේෂම දෙයක් තමයි සුප් එකක් හරි ස්ටූ එකක් හරි මෙයාලගේ ආහාර කල්චර් එකේ අනිවාර්යෙන්ම තියෙන දෙයක්. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කිම්චි චිකේ වගේ සුප් වර්ග මෙයාලා තමන්ගේ ආහාර වේලත් එක්ක එකතු කරගන්නවා. ඊට අමතරව මුහුදු පැලහැටි, සෝයා බෝංචි, මාළු, ඊට පස්සේ කුකුල් මාස්, ඊට පස්සේ ඌරන්ගේ එක එක අවයව වලින් හදන ලද සුප් මෙයාලා තමන්ගේ ආහාර වේලට එකතු කරගන්නවා. ඉතින් කොරියානු ෆුඩ් කල්චර් එකේ සුප් එහෙම නැත්නම් ස්ටූ වර්ග කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට දකින්න පුළුවන් දෙයක්. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි අපි බත් සමග හොද්දී, මාස් වර්ග, මාළු වර්ග එකට අතින් අනලා ආහාර අනුභව කරනවා වගේම මෙයාලා චොප්ස්ටික් එක සහ හැන්ද භාවිතා කරලා තමයි තමන්ගේ ආහාර අනුභව කරන්නේ. ඉතින් ඒකත් කොරියාවේ ෆුඩ් කල්චර් එකේ තියෙන තවත් විශේෂ දෙයක්. කොරියානු ආහාර සංස්කෘතියේ දකින්න ලැබෙන තවත් විශේෂ දෙයක් තමයි කාලයත් එක්ක ආහාර රටාව වෙනස් වෙන එක. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ශීතල කාලෙදී උණුසුම් සුප් වර්ග අනුභව කරනවා වගේම රස්නේ කාලෙදී සීතල නූඩල්ස් වර්ග අනුභව කරන එකත් මේ කොරියානු කල්චර් එකේ දකින්න පුළුවන් තවත් විශේෂ දෙයක්. ඒ විතරක් නෙවෙයි කොරියාවේ ආහාර කියලා කියන්නේ බැඳීම් එක්ක බැඳිලා තියෙන තවත් එක දෙයක්. ඒ කියන්නේ මෙයාලා ආහාර ගද්දි තමන්ගේ පවුල අයත් එක්ක එහෙම නැත්නම් තමන්ගේ මිතුරු මිතුරියන් එක්ක එකට එකතු වෙලා තමන්ගේ එදිනෙදා ජීවිතයේ දේවල් බෙදා ගන්න ගමන් ආහාර අනුභව කරන්න තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. ඉතින් හවස් කාලේදී රෙස්ටෝරන්ට් වල එහෙම නැත්නම් මාර්ට් වල අපිට දැක ගන්න පුළුවන් මේ කොරියානු අය තමන්ගේ පවුල අයත් එක්ක එහෙම නැත්නම් මිතුරු මිතුරියන් එක්ක එකට එකතු වෙලා ආහාර අනුභව කරන විදිහ. කොරියානු ආහාර සංස්කෘතියේ තවත් විශේෂ දෙයක් තමයි කොරියානු ශනික නූඩල්ස්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා රාමියොන් කියලා. ඉතින් මේ රාමියොන් කියන එකත් කොරියානු ආහාර සංස්කෘතියේ කොරියානු ආහාර මේසයේ දකින්න පුළුවන් එක විශේෂ දෙයක්. ඒ වගේම තමයි කොරියානු කන්වීනියන්ස් ස්ටෝර්ස් පැය 24ම විවෘත වෙලා තියෙනවා. CU Mart එක, 7-Eleven එක, GS25 මෙන්න මේ වගේ කන්වීනියන්ස් ස්ටෝර්ස් වල පැය 24ම වුණත් මේ රාමියොන් ආහාරයට ගන්න පුළුවන්. මේ කන්වීනියන්ස් ස්ටෝර්ස් වලින් රාමියොන් විතරක් නෙවෙයි, ඩෙසර්ට්, ඊට පස්සේ කොෆි වර්ග, බීම වර්ග මේ වගේ ඕනම දෙයක් අරගෙන ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකත් කොරියන් ෆුඩ් කල්චර් එකේ දකින්න පුළුවන් තවත් එක විශේෂ දෙයක්. කොරියානු ආහාර සංස්කෘතිය ගැන කතා කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම තමයි කොරියානු ආහාර සංස්කෘතිය ඇතුලේ විවිධ රසයෙන් යුතු ආහාර වර්ග තියෙනවා. ඒ වගේම තමයි කොරියානු ආහාර සංස්කෘතිය කොරියාවේ විවිධ ප්‍රදේශවලට අනුව වෙනස් වෙනවා. ඒවායේ රසය, ඒවත් එක්ක බැඳිච්ච කල්චර් එකක් වෙන වෙන ප්‍රදේශවලට ආවේනික විදිහට තියෙනවා. ඉතින් ඔයාලා කැමති කොරියන් කෑම වර්ගයකුත් තියනවද? එහෙනම් ඒකත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔන්න කතාවෙන් මම මගේ කෑම එක අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම අද හරි සිම්පල් දේවල් දෙකක් හැදුවේ. මම රස චිකන් කරි එකකුයි පරිප්පුවකුයි හැදුවා. චිකන් එක නම් හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදපු පරිප්පු කරි එක. ඉතින් මම අද ඔයාලට මම මේ වඩු දවසේ මීල් ප්‍රෙප් කරපු විදිහේ පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලගේ නිවාඩු දවසත් ගත වෙන්නේ මෙහෙමද? කෑම උයන ගමන්, ගෙවල් අස් කරන ගමන්, එහෙම නේද? මේ තියෙන්නේ මං හදපු රස කරීස් දෙක.
ඒ වගේම තමයි මේ තියෙන්නේ මගේ කෑම පිඟාන. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. බයි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. බයි.